මං රේණුකා. ටවුන් එකෙන් ගොඩක් දුරකට වෙන්න තිබුණ හද්ද පිටිසර ගමක ඉපදුණු කෙල්ලෙක්. අපේ පවුලේ හිටියේ අක්කයි මල්ලි මායි. තාත්තා අපි චූටි කාලෙදිමයි අම්මාව අතෑරලා වෙන ගෑණියෙක්ගේ පාස හොයාගෙන ගිහින් තිබුණේ. අම්මා නොවින්දෙනා දුක් විඳා අපි තුන්දෙනා වෙනුවෙන්. අම්මත් එක්කම හේන් ගොවිතැන් කරපු අපිත් අවුවටම කර වුණා. යන්තම් ලියන්න කියවන්න පුළුවන් තරමට විතරයි අපි ඉගෙන ගත්තේ. අපේ අක්කා ටිකක් ලස්සනයි. එයා අම්මා වගේ. ඒත් මං කළුයි. කෙනෙකුට පේන විදිහේ කිසිම ලස්සනක් මට පිහිටලා තිබුණේ නැහැ. අනික අවුවට පිච්චිලා තවත් ලස්සන පෙනුමක් මට ඇවිත් තිබුණේ. අම්මා හැමදාම මට කිව්වේ උඹට තියෙන්නේ මහ මිනිහාගේ පෙනුමමයි කියලා. තාත්තා ගැන ලොකුවට මතකයක් නැතත් මං ඒකෙන් තේරුම් ගත්තා තාත්තත් මං වගේම කැත ඇති කියලා. කොහොම වුණත් කාලේ ගත වෙලා යද්දී අපිට නොදැනීම අපි ලොකු වෙලා බව තේරුනේ අක්කගේ කසාද සිද්ධ වෙන්න හැමදේම ලෑස්ති වුණාට පස්සේ. මං වගේ අක්කා ගොවිතැන් කරන්න කැමති වුණේ නැහැ. එයා රස්සාවක් හොයාගත්තා. එතනදී අඳුනගත්ත අයියා කෙනෙක් එක්ක තමයි එයාගේ කසාද සිද්ධ වුණේ. ඒ රංග අයියා. රංග අයියාව කසාද බැන්දට පස්සේ අක්කා ගමේ ජීවිතෙන් මිදිලා නගරයට ආවා. මොකද රංග අයියාගේ ගෙවල් තිබුණේ ටවුන් එකේ නිසා. එයාලගේ අම්මලත් එක්ක ටික කාලයක් එකට හිටියත් එතන ප්‍රශ්න කියලා එයාලා ඒ කිට්ටුවෙම වෙනම ගයක් හදාගෙන පදිංචි වුණා. අක්කා ගියදා ඉඳන් මටත් ලොකු ආසාවක් තිබුණා එහෙ යන්න. මං හැමදාම අක්කට කිව්වේ මාව එයාලා ගෙදරට ගෙන්න ගන්න කියලා. වෙනම ගේ හදාගෙන ගියාට පස්සේ අක්කා කිව්වා මට එහෙ එන්න කියලා. අම්මා වුණත් විරුද්ධ වුණේ නෑ මං අක්කා ගාවට යනවට. එහෙදි අක්කා මට එයා අඳුරුන අක්කා කෙනෙකුට කියලා ඒ අක්කා වැඩ කරන තැනම රස්සාවක් හොයලා දුන්නා. ඇත්තටම ගමේ අවුවට කරවෙවි මහ පොළොවත් එක්ක හැප්පුණ මට ඒ ලැබුණ රස්සාව මහ මෙරක් තරම් වුණා. පඩිය දෙක අතට ලැබෙනකොට ඒ සතුට තවත් වැඩි වුණා. අම්මටයි මල්ලිටයි ගෙදර වියදමට කීයක් හරි යවන්න මං අමතක කළේ නෑ. අක්කට සල්ලි දුන්නත් එයා කවදාවත් මේව ගත්තේ නෑ. එයා කිව්වේ ඉතුරු කරගන්න කියලා. කාලේ ගෙවිලා යද්දී වැඩපොලේ හැමෝම මට හරිම හිතවත් වුණා. මාත් එයාලත් එක්ක හරිම හොඳින් වැඩ කරගෙන ගියේ. එතනදී තමයි මට ගොඩක් හිතවත් අක්කා කෙනෙක් හම්බුනේ. අපි දෙන්න හොඳ යාළුවෝ වුණා. එයාගේ හැම විස්තරයක්ම මට කිව්වා. එයා යාළු වෙලා හිටපු අයියට ඒ අක්කාගේ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. එයාට ඒ අයියගෙන් ගැලවීමක් නැති නිසාමයි එයා එහෙම සම්බන්ධකම් දිගටම අරන් ගියේ. කොහොම වුණත් පෙනුමිනුත් ඒ දෙන්න පොඩ්ඩක්වත් ගැලපුණේ නැහැ. මොකද නිෂාදි අක්කා ජනක අයියට වඩා ගොඩක් ලස්සනයි. ටික දවසක් යනකොට ජනක අයියා මාත් එක්ක ටිකක් හිතවත් වුණා. ඒ නිෂාදි අක්කා මාත් එක්කම අයාව මුණ ගැහෙන්න යන නිසා. එයාලා ගොඩක් වෙලාවට කලේ රණ්ඩු කරපු එක. වෙලාවකට හොඳට ඉන්නවා. ඔහොම ඉන්නකොට තමයි අපේ වැඩපළ ටික කාලයකට වහලා දැම්මේ එයාලට පාඩුයි කියලා. රස්සාව නැති වුණත් ආයෙ ගෙදර යන්න මං කැමති වුණේ නැහැ. අක්කා වුණත් මට යන්න කියලා කිව්වෙත් නැහැ. එයාගේ පොඩි අයවත් බලාගෙන මං ඔහෙ යාගාවම වැටිලා හිටියා. එහෙම ඉද්දි තමයි ජනක අයියා මට කෝල් කරන්න පටන් ගත්තේ. දවසට දෙතුන් පාරක් එයා කතා කරනවා. මුලදී නිෂාදි අක්කා ගැන කතා කරත් පහු වෙනකොට එයා මගේ විස්තර විතරයි ඇහුවේ. නිෂාදි අක්කා යාළු වෙලා ඉන්න කෙනා වුණත් ඒක මං ඒ හැටි හිතුවේ නෑ. මොකද කවුරු හරි පිරිමි ළමයෙක්ගේ අවධානය මට ලැබෙනවට මං ගොඩක් ආසාවෙන් හිටියේ. මොකද මීට කලිනුත් ඒත් අපිත් එක්කම වැඩ කරපු අක්කා කෙනෙක් එයාගේ දුරින් නෑ වෙන කෙනෙක් මට කතා කළා. ඒත් ඒ අයියා මාව දැකපු දවසට පහුවදාම ඒ අක්කා ඇවිත් මට කිව්වා අපේ මල්ලි ගැන හිතන්න එපා. එයාට යාළු ගෑනු ළමයෙක් ඉන්නවා මේක මට බොරු කියලා තියෙන්නේ කියලා. ඒත් මං එදා දැනගත්තා එයා බොරු කියන්නේ මං කැත නිසායි ඒ අයියා මට අකමැති වුණේ කියලා. ඒ පරණ කතාව කොහොම වුණත් ජනක අයියා මං ගැන විමසලිමත් වෙනකොට ඒක මට ලොකු සතුටක් වුණා. මොකද මට කවදාවත් කිසිම කොල්ලෙක් කැමති වෙන එකක් නෑ කියලා මගේ හිත හැම වෙලේම මට කිව්වේ. නිෂාදි අක්කා වගේ කෙනෙකුට මේ කරන්නේ හොඳ වැඩක් නෙවෙයි කියන එක මට එදා තේරුම් ගියේ නෑ. කොහොම හරි ওই දේවල් අස්සෙම වැඩපළ ආපහු ඇරියා. මාත් ආයේ වැඩට ගියා. නිෂාදි අක්කත් වැඩට ඇවිත් වෙනදා වගේම මාත් එක්ක හිටියා. ඒත් මගේ හිතේ චකිතයක් තිබුණා. මොකද ජනක අයියා මට කිව්වේ එයා කතා කරන බව නිෂාදි අක්කට කියන්න එපා කියලා. පරණ පුරුදු විදියටම එයාලගේ ආශ්‍රිත දිගටම ගියා. ඒ දෙන්න ෆෝන් එකෙන් රණ්ඩු වුණා. ඒ වගේම ආපහු යාළු වුණා. හැබැයි ජනක අයියා හම්බෙන්න යද්දී මං ආපහු කවදාවත්ම අක්කත් එක්ක ගියේ නෑ. මං මොන හරි කියලා මගේ ඇරියා. වෙසක් පොයකට අපි ඇවිදින්න යමු කියලා කතා වුණා. ජනක අයියාත් එනවා කියලා කිව්වලු. ඒකට නිෂාදි අක්කා නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. එයා කිව්වා නංගි ජනක එනවා නම් මං කීයටවත් මේ ගමන යන්නේ නැහැයි කියලා. කොහොම හරි පොය දවස උදා වුණා. එන්න කියපු තැනට අපි හැමෝම ආවා. ජනක අයියාත් ආවා. ඒත් නිෂාදි අක්කා ආවේ නෑ. කට්ටියම බලා හිටියත් එයා ආවේ නෑ.
ජනක අයියා මට හොරෙන් කිව්වා කට්ටියගෙන් වෙන් වෙලා එන්න අපි දෙන්න විතරක් ඇවිදිමු කියලා. මාත් හරි ආසාවෙන් හැමෝගෙම හිමීට මග ඇරලා එදා එයත් එක්ක තනියෙන් ඇවිදින්න ගියා. එදා එයා මට කිව්වා නංගි මං නිෂාදිට මොනතරම් ආදරේ වුණත් වැඩක් නැහැ. එයා මට ආදරේ නැහැ. මට ඕනේ මට ආදරේ කරන කෙනෙක් කියලා. එතකොට මාත් එයාට කිව්වා ඔව් නිෂාදි අක්කා නම් ඔයාට ආදරේ නැහැයි කියලා මටත් තේරෙනවා තමයි කියලා. ඒ පාර එයා ඇස්වල කඳුළු පුරවගෙන මගෙන් ඇහුවා මං හොයන ආදරේ මට ඔයාට දෙන්න පුළුවන්ද නංගි කියලා. ඒ වෙලේ මට දැනුණ සතුට කියාගන්න බැරි තරම්. දෙපාරක් නොහිතා මං එයාට කිව්වා මාත් ඔයාට ආදරෙයි අයියේ නිෂාදි අක්කා ඔයාට වෙනස්කම් කරද්දී මට ඔයාගෙන පුදුම අනුකම්පාවක් තිබුණේ කියලා. එදා එයා කිව්වා එහෙනම් අද මාත් එක්ක අපේ ගෙදර යමු කියලා. මටත් හිතන්න දෙයක් තිබුණේ නැහැ. මගේ හිත කිව්වෙම මේ අවස්ථාව මග අරගත්තොත් මුළු ජීවිත කාලෙටම ආයේ කසාදයක් නම් බඳින්න වෙන එකක් නෑයි කියලා. එදා නිෂාදි අක්කට ද්‍රෝහි වෙලා මං ජනක අයියත් එක්ක එයාගේ ගෙදර ආවා. මෙහි ආවට පස්සේ තමයි දැනගත්තේ ඒ ගෙදර පිස්සු අපායක් වගේ. ජනක අයියා විතරයි ගෙදර ඉන්නේ. එයාලගේ සහෝදර සහෝදරියෝ හැමෝම මෙයා එක්ක තරහයි. මෙයා හැමෝ එක්කම රණ්ඩු දා ගන්නවලු. පවුලේ බාලයා වුණාට අයියලා අක්කලා ඩිහලින්ලු මෙයා ඉන්නේ හැම වෙලාවෙම. ගිය දවසේම එයාගේ අයියලා අක්කලා ඇවිත් මට හොඳ දේශනයක් තිබ්බා. ඒ වහද්දී මට ගෙදර එන්න හිතුණා. ඒත් ආපහු හැරෙන්න විදියක් මට තිබුණේ නැහැ. මොකද මං පැනලා ගියා කියන ආරංචිය අක්කට හම්බෙලා එයා මට කෝල් කරලා හොඳටම බැන්නා. ආපහු එයාගේ ගෙදර පස්පා ගන්නවත් එන්න එපා කිව්වා. ආයෙ වැඩපොළට යන්න බැරි බවත් මං දැනගත්තා. හැමදේම ඉවසගෙන ඉන්නවා කියලා හිත හදාගෙන හිටියේ මං. ඒත් මාව එක ගිය දවසේ රෑ එයත් එක්ක ගෙවුම් මගේ මදු සමේ මට ගෙනාවේ පුදුම දුකක්. රෑ එයා බීගෙන ඇවිත් මට හරියට වද දුන්නා. මං ඒ හැමදේම දරාගෙන ජීවිතේට මූණ දුන්නා. අම්මා අක්කා යාළුවෝ මේ හැමදේම නැති කරගෙන මං එයා ගාවට ආවේ. ඒත් දරුවෝ දෙන්නෙකුත් හම්බුනාට පස්සේ තමයි එයාට මගේ කලින් නොපෙනුන කැත පේන්න ගත්තේ. එයා මට දැන් හරියට නින්දා අපහාස කරනවා මං කැතයි කියලා. හැමදාම වගේ බීගෙන ඇවිත් මට ගහනවා. ඒ මදිවට දකින ගෑනු එක්ක යාළු වෙලා මට ඇහෙන්නෙම උන් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා. මහ ජරා දේවල් සමහර වෙලාවට එයා කතා කරන්නේ. මාව සත පහකටවත් ගණන් ගන්නෙ නෑ. මට දැන් තමයි තේරෙන්නේ නිෂාදි අක්කට කරපු දේ තමයි මට මේ පළ දුන්නේ කියලා. එයාගේ ආදරේ උදුරගත්ත විතරක් නෙවෙයි මේ මිනිහා එක්ක ආපු මුල් දවස්වලම මේ මිනිහාගේ කීම අහලා මාත් එයා එක්ක එකතු වෙලා නිෂාදි අක්කට හරියට අපහාස කළා. මං හිතුවේ මිනිහා කිව්ව දේවල් ඇත්ත කියලා. ඒත් බලද්දි නිෂාදිගෙන් පරිගන්න තමයි මට බොරු කියලා මං ලවාම එයාට අපහාස කෙරෙව්වේ. මට අද හැමදේම පැහැදිලි. නිෂාදි අක්කා පව්කාර නෑ. ඒකයි එයා බේරුනේ. එයා මට වඩා මෙයා ගැන දන්න නිසා තමයි රණ්ඩු කර කර හරි දුරින් හිටියේ. ඒත් මගේ පව්කාරකම නිසා මම මගේ විහිම්ම එයාලා මැද්දට පැනලා මගේම ජීවිතේ විනාශ කරගත්තා. අද නිෂාදි අක්කා හොඳ මහත්තයෙක්ව කසාද බැනලා ලස්සනට ජීවත් වෙනවා. ඒත් මං මේ පව්කාර මිනිහාගේ කර්ම විඳවනවා. ඒ මදිවට තව අහිංසක දරුවෝ දෙන්නෙකුත් මේ අපායට ඇදලා දාලා අද උනුත් මාත් එක්කම දුක් විඳිනවා.